ගිය අවුරුද්දේ යලකන්නේ වන්දි මුදල් ගෙවලා තිබුණ නැහැ. ඒ මුදල් අපි අමාත්‍යංශේ බාරගත්තට පස්සේ ඒ මුදල් සියල්ලම ගෙවලා අවසන් කෙරුවා. මහකන්නේ නොවැම්බර් මාසේ හානි සිද්ධ වුණා. එතන මිලියන 8ක ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. ඒකේ ඇත්තටම ඒ සමහර ගොවින්ගේ තොරතුරු දත්ත හරියට ඇවිල්ලා නැතුව එහෙම පොඩි කාර්මික දෝෂත් එක්ක තාක්ෂණික කාරණාත් එක්ක තමයි ඒ ප්‍රමාණය තියෙන්නේ. මේ වෙනකොට සොයා බලමින් තිබෙනවා. ඒ අතපහුව වෙලා තියෙන ටිකත් ඊට පස්සේ ගෙවලා අවසන් කරනවා. දැන් 4 මාස වී වලට තාම මාස දෙකක් ඉවරලා සමහර ප්‍රදේශවලට පොර වලට මුදල් ටික ලැබිලා නැහැ. අර්බුදයක් තියෙනවා. දැන් මම නිකවරටියේ බිත්තර වී අභියෝජන මධ්‍යස්ථානයේ කතා කරා. ඒකේ බිත්තර වී නැහැ. හැම තැනකම රජයේ බිත්තර වී මාස් කන්නේට සාපේක්ෂව ඇත්තටම රුපියල් 1300ක් විතර වැඩි වෙලා තියෙනවා මතුමයි. මේකේ පොහොර සම්බන්ධයෙන් ගත්තම ඇත්තටම හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 50000ක මුදලක් ගොවි ජනතාවට දෙනවා. විශේෂයෙන්ම එම මුදල් වගාවට අදාළව ඕනම කටයුත්තකට යොදවා ගැනීමට ගොවීන්ට අවසර තිබෙනවා. එම මුදල් මේ වෙනකොට ලැබෙන තොරතුරු අනුව නිදහස් කරමින් පවතිනවා. පෞද්ගලික අංශයෙන් සහතික කරපු බිත්තර වී මිලදී අරගෙන ගොවි ජනතාවට ලබා දීමට අදාළව ඒ වගේම රජයේ ගොවිපළවල තියෙන බිත්තර වී ටික කළමනාකරණය කරලා ලබා දීමට අදාළව කටයුතු කරලා තියෙනවා. අතරම මේ වෙනකොට ගොඩක් වගා කරලා අවසන් වීගෙන ඉන්නේ. ඒත් එක්කම වන්දි මුදල් සම්බන්ධයෙන් ගත්තොත් මහකන්නේ අවස්ථා දෙකකදී හානි සිද්ධ වුණා. මුල් හානියට වන්දි ඔක්කොම ගෙවලා ඉවරයි. ඒ අර අතෑරිච්ච කීපයක් තමයි තියෙන්නේ. ඒක නිවැරදි වෙනවා ඉස්සරහට. ජනවාරි මාසේ පෙබරවාරි මාසේ නැවත හානි සිද්ධ වුණා. ඒ හානි සිද්ධ වෙච්ච ගොවි ජනතාවගේ ඒ වන්දි මුදල් ලබන මාසය ඇතුළත සියල්ල ගෙවලා නිම කරනවා. විශේෂයෙන්ම ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි කන්න අවසන් වෙන්න කලින් කන්නේ මුල සිද්ධ වෙච්ච වගා හානි වලට වන්දි ගෙවලා අවසන් කරේ. එන්න බිත්තර වී සම්බන්ධවත් අපේ අවධානය යොමු වෙලා තිබෙනවා.